හයි බොයිස් ඇන්ඩ් ගර්ල්ස්, ඉතින් ඔයාලා ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් පපා YouTube channel එකට. ඉතින් අද ගෙනත් තියෙන්නේ 3 day today කියන හොරර් ගේම් එක. ඉතින් අද ගෙනත් තියෙන්නේ, ඉතින් මේකේ රතු පාට මාක්ස් එකක් දාගත්ත ඩැහෙල් එකක් තමයි ඉන්නේ. මම ගේම් එක අද ස්ක්‍රීන් රෙකෝඩ් එක දාලා නැහැ. හොඳ වෙලාවට මම පොඩ්ඩක් බැලුවා ස්ක්‍රීන් රෙකෝඩ් එක වැඩද කියලා. ඉතින් පළවෙනි එක මට ගන්න බැරි වුණා. ඉතින් දෙවෙනි දවසේ ඉඳන් ඉතින් ගහන්න තියෙන්නේ. හරි එහෙනම් අපි ඉතින් ගහමු දැන් ගේම් එක. මේ දොර අම්මට මේ දොර අරින්න යතුරක් ඕනේ. හැබැයි ඒක ලස්සනට පේන්න තියෙනවා නේ බං. තව කාමරයක් තියෙනවා. අපි ඒ කාමරේට යම් බලන්න. මේකේ නම් මොකෙක්වත් නැහැ. හරි අම්මට සිරි මේ මොකේද බං මේ ෆක් අඩෝ මේ ගෑනු හොල්මනෙකුත් ඉන්නවා බං. දැන් ඉතින් අපිට දෙන්නෙක් ගෙම්බම් බේල්ලා ඉන්න තමයි ඉතින් තියෙන්නේ. අඩෝ මේකේ টয়ලට් පේපර් උත් තියෙනවා බං මේ. අඩෝ ෆක් බං. අඩෝ මේක ගොඩක් පරණ টয়ලට් එකක් කියනකොට මේකේ টয়ලට් පේපර් එහෙම තියෙනවා. මේ බලන්න මේ රෙදි කෑලියෙන් පරණයි. টয়ලට් පේපර් එකක් නෝ. හැබැයි හොඳට මේ කක්කි දාන පොරක් හරිද? ඒකයි টয়ලට් පේපර් මේ අලුතෙන් ගෙනල්ලා තියෙන්නේ. හරි හරි අපිට එව්ව අදාළ නැහැ බං. අපි කොහොම හරි මේ ගෙදරින් පයින්න තමයි ඉතින් ප්ලෑන් කරන්න ඕනේ. හරි බං එලා මට හැරෙනවා බං අරු වෙන සද්දයක්. අඩෝ ෆක්. මේ මෙතන මිටිය දෙන අරු අම්මට සිරි මේ බං. ෆක් බං. මම ඇවිල්ලා ආපු ගමන් ගැහුවානේ බං. අඩෝ නෝ බං. තුන්වෙනි දවසේ දැන් ඔන්න ගායිස් ඉතින් තුන්වෙනි දවස යන් ඉතින් මේකෙත් මොනවා වේද කියලා ඉතින් දන්නේ නැහැ. අපි නම් ටක් ගාලා නැගිටෙමු. හරිද? ඔයාලට මෙන්න මෙතන බිත්තිය ලස්සන පින්තූරයක් පේන්න තියෙනවා. එතන නිකන් මිනිහෙක් වාඩි වෙලා ඉන්න සීන් එකක් තියෙන්නේ. හරිද? ඒක උඹලා දැක්කේ නැත්නම් මේ බලහන් ගේම් එක ප්ලේ කරද්දි ඒක පොඩි ලස්සනයි වුණාට ඒක. උඹලා දැක්කත් දන්නේ නැහැ. මම රවුන්ඩ් කරන්න ඒක රතු පාටින්. හරි බං ටක් ගාලා කාමරේට ආව අරු මේක අපි හිමීට ගමු මිටිය ගනින් හරි මිටිය ගත්ත. දැන් අරු ආවොත් එහෙම ගහනවා වගේ බෙල්ල ගැලවිලා යන්න මම. වරෙන් දැන් වරෙන් කො නැද්ද මෝ? ඒ තාම නෑනේ බං. යමන් දොර අරින්න. එතන ඒ දොර නම් අරින්න පුළුවන් ඇති මම හිතේනවා. අම්මට සිරි ඒකත් බෑ ගියාන්කෝ. ඒක බෑ. අපි එහෙනම් යන් උඩහට වැඩක් නෑ. ඒක අරින්න බෑ. හරිද? අපි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell එක ඕල් දාලා තියාගන්න. මේ වගේ horror game play එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න. හරි බං එල. මේ කාමරේ හැබැයි එනවා. දෙනවා අද ආපු ගමන් මේකෙන් ඔළුව පලනවා වගේ. ඊට පස්සේ මාස්ක් එක ගලවලා බලනවා මොකේද ඉන්නේ කියලා. හරිද? බලමු. පව නෑනේ බං. ගයිස් එනකම් ගොඩක් වෙලා බලන් හිටියා. ඒක නිසා ඉතින් මූ ආවේ නෑ. මිටිය අතට ගත්ත ගමන් ආවේ නෑ ගියාන්කෝ. මූ මරන්න එපැයි බං. හරිද? අපි දැන් මෙතන පොඩි සර්ච් පාරක් දාමු. මෙන්න මේ කබඩ් එකේ අපි මේකේ බලමු මොනවද තියෙන්නේ කියලා. අම්මට සිරි යතුරක් හම්බුණා ගියාන්කෝ. හරි ඒ යතුර ගම මං හිතන්නේ නම් ඒ යතුර මෙන්න මේ දොර අරින එක තමයි කියලා මම හිතනවා. අඩෝ ෆක් බං. අඩෝ නෝ බං. හරිද? සිම්පල් බං මේ ගේම් ඊසි බං. හරිද? ඒ දොර අරගත්ත. දැන් අපි අර දොර ඒ දොර ලොක් කරලා දන්නේ නැහැ බං. හරිද? බලමු ඒකත් අරලා. අඩෝ ඊසි බං ඊසි. මෙහින් නෙයි දාන අපි මේ උඩ දොරත් ඇරලා බලමු. අඩෝ ඊසි බං. මේ ගේම් ඊසි බං මට නම්. අඩෝ සිම්පල් වැඩක් බං කරන්න තිබිලා තියෙන්නේ. හරි බං මෙතන තව යතුරක් තියෙනවා. ඒක නිකන් බලාකුළු හැඩයක් තියෙන්නේ. මේ දොරයින් එකෙන් දන්නේ. නෑ මේකට නිකන් කොටු යතුරක් ඕනේ. හරිද? මේ යතුර නෙමේ. අරු එන්න කලින් අපි මේ යතුර දාලා අරිමු දොරක්. මොකක් හරි තියෙන දොරක්. හරිද? මේ මෙතනක් තියෙනවා බං දොරක්. මේ යතුරෙන් දන්නේ ඒක අරින්නේ. ඉතින් බලමු. අඩෝ ඒක ඊසි නිකම්ම වැරෙනවා. හරිද? අප්පෝ අඩෝ මිනිහම් මරලා බං. අඩෝ ෆක් බං. මොනවාද බං තිරිසන් වැඩ කරන්න එපා යකෝ. පිටිපස්සෙන් ඇවිල්ලා ගහන්නේ. ගායිස් මම ආයේ මුලින් ඉඳන් ගේම් එක ප්ලේ කරනවා. ඔයාලට පෙන්නන්න මේක කොහොමද මං එළියට යනවා බං. යනවා කොහම හරි. හරිද? ආයේ පළවෙනි දවසේ ඉඳන් අපි ගේම් එක ප්ලේ කරන්නයි යන්නේ ගායිස්. හරිද? අපි දැන් මෙතෙන් දොර ඇරලා අපි දන්නවනේ දැන් මේ දොර අරින්න පුළුවන් කියලා. අපිට මෙතන වතුර තියෙනවනේ මෙයාලා දාලා. අපි හිමීට උඩේකට නෙමෙයි දෙවෙනි එකේ නේ බං තිබ්බේ. අඩෝ ට්‍රැක වයින්නවා බං පොඩ්ඩක්. ගණන් ගන්න එපා. හරිද? මේ හાર્ඩ් යතුර ගත්තා. මේ දොර ඇරියා. හරිනේ ඊසි. අර කාමරේට ගියා. ඒ කාමරේ තියෙන මීයෙක් බං මීයා කනවා බං. අඩෝ මොන පිස්සු. හරි බං මට සිරි මෙන්න මේ කියාව කියන් මැදින්. අඩෝ බය කරන්න එපා යකෝ. මිටිය ගත්තා.
මිටිය අරන් ගියා අර ළඟට ආවොත් එimhe ගැහුවා මිටියෙන් මැල්ල යන්න හරි බං එළ මෙහෙම ගියා අපි මේ සැරේ යන් හරිද ගිහින් ඉවර වෙලා ගහමු අරුට කොහොම හරි කරලා අන්න මේ විදිහට දොර අරගත්තා හරි බං එළ මේ පැත්තෙන් නෑ හරි මේ දොරත් අරගත්තා උඩ මොකෙද දින්නයක උඩ මොකෙක් නෑ මං නිකන් බැලුවේ හරිද බං මෙතන මේ දොර ගලවන්න බලමු හරිද අපි මේ දොර ගලවන්න පුළුවන්ද බලමු ෆක් ඒ දොර ගලවන්න බෑ බං මේකට මිටියෙන් බැරිවේ වගේ ඇතර මිටිය තියෙන බං ගහන්න බං ගලවන්න බෑ නෑ පිටිපස්සෙන් පුළුවන් බං ගලවන්න හරි මිටියෙන් ගලවන්න බෑ හරිද මෙතන අතුරක් තියෙනවා අපි අතුරක අම්මා කොහින්ද බං ආවේ මේ මිටිය තියාගත්තොත් බං මූ ළඟට එන්නේ නෑ බං හරිද අපේ අඩෝ නෝ බං ෆක් කොහින් ගැහුවත් දන්නේ නැහැ හොයාගන්නත් දරන කමන්නේ අපේ දෙවනි දවස ඉතින් මේ විදිහට අපේ දෙවෙනි දවසත් ආරම්භ වෙනවා අපි එහෙනම් දෙවෙනි දවසේ හරි කුමාරි කරලා බලමු හරිද දැන් බාගෙට බාගෙ අපි දන්නවනේ බං සීන් එකේ මොකද වෙන්නේ කියලා අපි බලමු මේකේ අතුර මොකක්ද කියලා හරිද මේකේ රවුම පොඩි අතුරක් හරිද මේකට තියෙන පොඩි අතුරක් අපි පොඩි අතුරකට ටක් ගාලා හොයාගමු ගිහින් මේකේ ගත්තා මේ අතුර අඩු කෝබන් යතුර ෆක් නිකම් මරින්න තින්නේ බං හරි පොඩ්ඩක් රකපායින ගණන් ගන්න එපා බං මං ඇත්තටම එක දන්නේ හරිද මෙතනින් මේ පැත්තෙන් යන් හරිද මේ පැත්තෙන් යන් හරිද ගිහින් ඉවර වෙලා බලමු අරෝ මෙතන ඉන්නවද දන්නේ නැහැ මේ පැත්තට දුරක්වත් තියෙනවද යන්න කියලා නෑ නේ බං අම්මට සිරි අන් අරු වෙනවා ෆක් දුවපන් පණ බේර ගනින් කොහොම හරි කරලා දුවපන් මේ මෙතන ඉන්නම ගත්තේ ටක් ගාලා නැගමු නගිමුණක් මේ අඩෝ නකින්නත් බෑ බං මේක දුවපන් මේ මෙතන මිනිහ මරලා බං අඩෝ තැන් වල මිනිහ මරන්නේ අනේ මේ අතුර ගවුම් බං කණ්ඩ වෙනවා කියලා දන්නා මම දන්නේ නැහැ මේකේ පාරවල් කොහෙද යන්න තියෙන්නේ කියලා බං හරි බං ඉතින් අරෝ ගැහුවා තුන්වෙනි දවස් අයියෝ ෆක් බං මේ ගේම් එක කොහොම හරි ඉවර කරන්න ඕනේ බං තුන්වෙනි දවසෙන් හරි ඉවර කරනවා බං උඹලා බය වෙන්න බෑ හරිද හරි බං එල ෆක් තුන්වෙනි දවසේ ඉතින් මේ අපි යන්න අයියා ටස් ගාලා යන් හරිද උන් නැත්තම් ටක් ගාලා උඩට ඇවිල්ලා අපිට ගහනවා මෙතන අපිට ගහලාද නැත්තම් ඔටෝ මරින්න නැහැ තියෙන්නේ ඔටෝ මරින්න තියෙන්නේ බං ඒක නිසා උලන්නේ නැහැ බං අපි ටස් ගාලා ගිහින් හරිද අර අතන තිබ්බ මං යතුරක් දැක්ක ඒක අපි ගන්න යමු හරිද ඒ යතුර ඕනි වෙයි කියලා මං හිතනවා ඉස්සරහට ඒ නිසා අපි යන් ඒ යතුර ගන්න හරිද මෙන්න මේ හරිය නේ තිබ්බේ මට මතක නෑ බං අර තිබ්බ තැන මේ මෙතනක් තිබ්බ බං යතුරක් හරිද ඒක නෙමෙයි අර උඩහ තියෙන යතුරක් ඒක ගන්නෙම මෙතන මොකක් කර එකක් තියෙනවා බං දොරක් වගේ අම්මට අඩෝ ෆක් බං බෑනේ කරන්න බෑ අයියෝ බං ආයි මුලින් ඉඳන් ගහන්න වෙනවා බං අඩෝ ෆක් අඩෝ පළවෙනි දවසේ ඉඳන් ආයෙ ගහපන්කෝ මේ මූ කොහින් එනවද දන්නේ බං මම මේ නෝමලුත් දාලා ගහන්නේ බං අඩෝ මූ ටක් ගාලා එනවනේ බං නෝමල් දාලා මම මේ ගහන්නේ අයියෝ මූ කොහෙන් හරි ඇවිල්ලා ගහනවා බං මීයා කනවත් මූගේ මන්නම් දෙන්න මීයාත් ඇවිල්ලා මගේම කකුල් දෙක අස්සේ රින්ගනවා භාග්‍යයක් හරිද දැන් මිටිය ගත්තා මිටිය අරන් අරුට කෙලිමු ගිහින් හරිද දැන් නම් මේ හරියන්නේ නැහැ අරුට මං කෙලිනවා දැන් ආවොත් හරිද වරෙන් දැන් වරෙන් හරිද හරි බං එල මෙන්න මෙතන තියෙනවා බං අපේ මොකද්ද මේ යතුර හાર્ඩ් යතුර හරිද හાર્ඩ් යතුර ගත්තා කොයි බං වරෙන් ටක් ගාලා හાર્ඩ් යතුර ගත්තා මිටිය දැම්ම හරිද මිටිය දාලා ඉවරලා ෆක් අමාරු දැක්කද ඊ අඩෝ අම්මෝ ගැව්වා ගියාන්කෝ අඩෝ ෆක් බං මූ කොහෙන් දැක්කද මන් දන්නේ නෑනේ බං හරි බං එල දෙවෙනි දවස අඩෝ තව ඉතින් එක දවසයි ඉතින් තියෙන්නේ කමන්නේ නෑ බං සැලෙනවද නෑ මේ මිස්ටර් පප්පා කවද්ද බං සැලෙන්නේ නෑ බං තමන් අරුට අද ගහනවා තමන්කෝ මූ කොහින් ආවත් එකයි මට අද නම් ගහනවා මම හරි අපි ආයේ මුලේ දන්නේ ගහන්නේ ගේම් එක ඒක නිසා මෙතනින් ගන්න ඕනේ අතුර හાર્ඩ් යතුර නෑ බං දෙවෙනි දවසේ මට වැරදුනානේ බං දෙවෙනි දවසේ නිසා යතුර ගන්න ඕනේ නෑ බං හරිද අපි ගිහින් කපන්නේ අපි මේකේ මොන හරි තියනවද කියලා බලමුකෝ යට දොරත් ඇරලා මොකක් හරි තියනවද කියලා බලලි බලලා
යමු එළියට නේද බං අපෝ මේකේ මොනවද දාලා නෑ බං ඔටෝම ඇරලා යමන් බං යන්න මේ ටොයිලට් එකේ අම්මලා ඉතින් මිටියක් නෑ බං මට මම වැරදුනානේ බං මිටිය ගත්තානේ බං මං කලින් එකපාරක් ගත්තොත් ආයෙ ගන්න බෑ බං මේ මිටිය ඒවා නිකන් ලස්සනට තියලා තියෙන්නේ අත්‍තරම කිව්වොත් ලස්සනට තියලා තියෙන්නේ හරි බං එල අපි යම් මෙන්න මෙහෙම මේ කාමරේට අර පැත්ත බලාගෙන හරිද අර කොහේ ඉන්නවද මන් නම් දන්නේ නෑ අත්‍තරම කිව්වොත් ඌ ආවත් ගහනවා මේකට අර යතුරු ඕනේ බං හරිද ඒ යතුරු හොයා ගන්නත් ඕනේ මෙතනත් යතුරක් තියෙනවා අපි ටෝච් එක මේ පැත්තෙන් වැඩ හරි බං එල මෙතන බලාකුළු යතුර තියෙනවා අපි යම් බලන්න මේකෙන් දොරක් අරගන්න සෙනකයන් නැත්නම් අරු වෙනවා බං කොහෙන් ගියත් දැන් එනවා මට ආයේ සෙනක මීටර ඌ වෙනවා කියන එක නම් මීටර යකෝ මේක නෝමල් දාලා ගහන්නේ බං එතකොට තේරුම් ගනින්කෝ නෝමල් දාලා ගහද්දි මේ මන්න හිතනවා මේ මෙතන ඉන්නවා කියලා බං හරිද සුවරුත් නෑ බං මේකත් ටක් ගාලා බලමු හරි බං එල මේ යන් හරිද මේ මෙතනින් යමන් හරිද මෙතන දොරක් තිබ්බා වගේ මට මතකයි හරිද මේ තියෙන දොර මේක හරින්න පුළුවන් ඇත්තේ මේකෙන් බං නෑ ඔටෝ එක ඇරුණා නේ බං මීට බලමු මේ ඉන්නවත් දන්නේ නෑ බං අම්මට දුවපන් අඩේ දුවපන් අඩු ෆක් බං ඒ බලහංගෝ බං ගහයි දන්නේ මෙතන යතුරක් තියෙනවේ අපි යතුර ගන්නෙමු තා චුට්ටකින් හරිද මේක දාලි වල යතුර ගන්නෙමු හරි බං එල මේ දැන් නම් මග ඇරුණා බං හරිද ඌව මග ඇරුණා ඊසි බං ඊසි අඩු කොයින්ද බං මේ ආවේ ෆක් ඊ මොන රෙද්දක්ද බං මේ මු කොහින්ද බං ආවේ අඩෝ නෝ බං කොහින්ද බං මු ආවේ හරි මේ එව්වා දාලා මේ පාලනම් ගානවා බං ගහිල්ලක් ඒනට අරු කොහින්ද බං මතුවෙන්නේ බං හැමතැනින්ම මතුවෙනවා බං ඒක නම් බග් එකක් බං හරිද ඒක බග් එකක් කියලා හිතාගමු අග්ගල දොර ඇරියා මං දැක්කදනේ අතුරක් තියෙනවා හරිද මම හිතන්නේ ඒ අතුරෙන් තමයි අපි අර ඉස්සරහ දොර අරගන්නේ අපි යමන් බං මේ දොර ගන්න දොරලු යතුර ගන්න දොර අරන් අපි මොනව කරන්නද හරි බං එල මෙන්න මෙතන තියෙන යතුර මේ යතුර හොයාගන්න ඕනේ හරි බං එල අපිට පල්ලෙහෙන් තමයි ඒක හොයාගන්න වෙන්නේ අපි යම් පල්ලෙහාට මෙතනින් ගිහින් මෙතනම ඉඳන්නේ බං අරු සුවර් නෑ බං හරි බං එල මෙන්න මෙතන යතුර තිබ්බා මේ තියෙන්නේ මං බාණ්ඩේ හරිද යතුර ගත්තයි මින්සරේ අර මට මතක විදිහට මේ යතුර තමයි ඉතින් අර දොරට හයි කරන්න තියෙන්නේ හරිද අපි යංගෝ වෙන ටක් ගාලේ ඒ දොර ගාවට සෙනකයන් මේ පැත්තෙන් එන්නේ බං අයියෝ රැක පායිනවනේ බං මේ පැත්තෙන් ඉන්නේ බයි යන්නේ ඒ දොර අරගත්තා කියන්නේ අපිට එළියට පායින්න පුළුවන් හරිද අපි ටක් ගාලේ දොර අරමු මේ හරි ඉන්නවද කියන්නත් බෑ බං හරිද එන්නත් පුළුවන් අපි ටක් ගාලා මේ දොර අරමු අඩෝ මේ කොහෙද බං මේ මං හිතුවේ මේ එළියට යන දොර කියලා බං අඩෝ ෆක් බං මේ මෙතන දොරක් තියෙනවා අපි ඒ දොර අරගමු හරිද අයියෝ ඒකටත් චතුර ඕනිද බං මේක නම් පිස්සුවක් බං පිස්සුනේ ගෙලින්නේ වහන් අරුවාව හැංගෙන්න තනක්වත් නෑනේ බං බලන් ගිහි ගහයි වගේ බං අඩෝ නෝ බං මේ දොර අරින්න චතුර ඕනේ බං අයියෝ ඔව්වා කියහන්කෝ අඩෝ මේ ගේම් එක පට්ට අමාරුයිනේ බං හරි එහෙනම් ඔයාලා ප්ලේ කරගන්න අපි අදට ගිහින් එන්න බයි බයි ගයිස්